පටන් ගමු මොල්ඩිව්ස් ටුවර් එකේ day 1. අපේ ෆ්ලයිට් එක තිබුණේ උදේ 7:00ට. ඒ නිසා අපි උදේ 5 විතර වෙද්දී එයාපෝට් එකට ගියා. ලංකාවේ ඉඳලා මොල්ඩිව්ස් වලට ෆ්ලයිට් ජර්නි එක පැයකමාරක් විතර වෙනවා. ඉතින් අපි ෆ්ලයි කරන්න තෝරගත්තේ ෆිට්ස් එයාර්ලයින් එක. දැන් අපි යමු ෆ්ලයිට් එකට. සීට්ස් අපි කලින් බුක් කරේ නැහැ. බට් අපි කවුන්ටර් එකේදී කියලා වින්ඩෝ සීට්ස් බුක් කරගත්තා. ෆ්ලයිට් එකේදී පොඩි ස්නැක් එකක් හම්බෙනවා. අවශ්‍ය නම් අපිට මීල් එකක් ඕඩර් කරන්න පුළුවන්. ඒ වුණාට අපි ස්නැක් එක විතරයි ගත්තේ. හරිම එක්සයිටිං දෙයක් තමයි මොල්ඩිව්ස් වලට ලඟ වෙද්දී ඒකේ තියෙන අයිලන්ඩ්ස් ටික හරිම ලස්සනට පේනවා. දැන් අපි මොල්ඩිව්ස් වලට ගොඩක් ළඟයි. තව ටිකකින් මාලේ එයාපෝට් එකට යනවා. ඔන්න දැන් අපි මාලේ වලට ආවා. මේ තමයි එයාපෝට් එක. එයාපෝට් එකෙන් චෙක් අවුට් වෙලා අපිට යන්න තියෙන්නේ මාෆුෂී කියන අයිලන්ඩ් එකට. අපි බුක් කරපු හොටෙල් එකෙන්ම අපිව එයාපෝට් එකෙන් ගන්නවා. එයාපෝට් එකේ ඉඳලා යන්න තියෙන්නේ ස්පීඩ් බෝට් එකේ. දැන් අපි හාබර් එකට ඇවිල්ලා ඉන්නේ අපේ ස්පීඩ් බෝට් එකේ නැකන්. මොල්ඩිව්ස් වල මුහුද හරිම ලස්සනයි. ඒක අමුතුම නිල් පාටක්. මට මාරම ආස හිතෙනා මුහුද දකිද්දි. ඉතින් ඊටු දවස් 3ම අපි මේ මුහුදත් එක්ක තමයි ඉන්නේ. ගොඩක් වෝටර් ඇක්ටිවිටීස් අපි ප්ලෑන් කරලා තියෙනවා. දැනටමත් එක්සයිට් වෙලා ඉන්නේ. මාලේ ඉඳලා මාෆුෂී අයිලන්ඩ් එකට බෝට් රයිඩ් එක 40 මිනිත්ස් වගේ යනවා. ඔන්න දැන් අපි මාෆුෂී අයිලන්ඩ් එකට යන්නයි හදන්නේ. බෝට් රයිඩ් එකත් මාරම එක්සයිටිං. මාෆුෂී අයිලන්ඩ් එකට ගිහින් ඊළඟ vlog එකකින් එන්නම්.